අයිබෝන් ඔගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ Motor Guide YouTube channel එකකින් ගෙන vehicle review series එකේ තවත් episode එකක් එක්ක. ලංකාවේ තිබ්බ crisis එකත් එක්ක ගොඩ දෙනට ලක්ෂ 50කට වඩා අඩු වාහනයක් ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි ඒ වගේ කාලෙක බව් සමාගමෙන් ගෙනාපු E7 කියන pure electric vehicle එක හින්දා ගොඩ දෙනට ලක්ෂ 50කට වඩා අඩු වාහනයක් ගන්න පුළුවන් වුණා. ඉතින් අද episode එක අපි ගෙනහලා තියෙන්නේ ඒ බව් E7 කියන vehicle එකේ review එකක් අරගෙන. මේ වගේ වීඩියෝස් YouTube එකට දාපු ගමන් බලන්න අපේ channel එක subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එක click කරලා තියන්න කියලා මෙලා මතක් කරනවා. හරි අපි දැන් වාහනය ගැන කතා කරමු. වාහනේ front එක ගත්තොත් දැන් front එකට හරිම attractive look එකක් තමයි තියෙන්නේ. මෙතන ගත්තොත් මුලින්ම මෙතන තියෙනවා DRL එක daytime running light එක. එතනින් පල්ලෙහා තියෙනවා BOW කියලා මේ විදිහට මේ සමාගමේ නම. ඉතින් මේ බලන්න මේ segment එක හරිම ලස්සන විදිහට මේගොල්ලෝ මෙතන design කරලා තියෙනවා. මෙතන පොඩි bump එකක් තියෙනවා. මේ bump එකත් එක්ක මේ දෙපැත්තේ තියෙනවා මේන් හෙඩ්ලයිට්ස් එක. එතනින් පල්ලෙහාට ගියන් පස්සේ මේගොල්ලෝ මේ වාහනේ සිග්නල් ලයිට්ස් එක චුට්ටක් පල්ලෙහාට වෙන්න තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන දෙනවා මේ විදිහට පොඩි ග්‍රිල් එකක්. මම මුලදී කියන මේ වාහනේ POV වාහනයක් කියලා. ඒක හින්දා පොඩි ග්‍රිල් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ වාහනේ තව ඇට්‍රැක්ටිව් ලුක් එක වැඩි කරන්න මේ විදිහට පල්ලෙහා මේ වගේ කළු පාට ක්‍රෝම් ලයින් එකක් මේගොල්ලෝ ඇඩ් කරලා තිනවා. ඉතින් මේ ෆ්‍රන්ට් එකට හොඳ මිනිමලිස්ටික් වුණත් ඇට්‍රැක්ටිව් ලුක් එකක් මේකට මේගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. වාහනේ alloy wheel ගත්තොත් එහෙම මේ වාහනට එන්නේ 14 inch alloy wheel. මේ රෝද වලට independent suspension system එකක් තියෙනවා. හොඳට shock එක absorb කරගන්න පුළුවන් වෙන විදිහට. braking system එක ගැන කතා කරද්දී මේ වාහනේ front එකේ තියෙන wheels වලට එන්නේ disc braking system එකක්. rear එකේ තියෙන රෝද වලට එන්නේ drum braking system එකක්. මේ වාහනේ side profile එක ගත්තොත් හරියම minimalistic design එකක් තමයි තියෙන්නේ. මෙතන උඩ බලනකොට මේ විදිහට ලස්සනට හොඳ finishing එකක් තියෙනවා. aerodynamic design එකකින් හදපු finishing එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේ ගත්තොත් මේ window space එක චුට්ටක් පොඩි. මේ වාහනේ ටිකක් පොඩි හින්දා තමයි මේ විදිහට පොඩි window space එක මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර ඉස්සරහා මම කිව්වා අර ඒ look එක අර attractive look එක side එකෙත් මේගොල්ලෝ ඒ විදිහටම තියාගෙන තියෙනවා. වාහනේ dimensions ගත්තොත් වාහනේ length එක මිලිමීටර් 3475යි. width එක මිලිමීටර් 1585යි. height එක මිලිමීටර් 1575ක් වෙනවා. wheel base එක මිලිමීටර් 2640යි. ground clearance එක ගත්තොත් ground clearance එක මිලිමීටර් 160ක් වෙනවා. turning radius එක මීටර් 4.8යි. ඉතින් මේ වාහනේ dimensions වලින් ඔයාලට තේරෙනවා ඇති මේ වාහනේ හදලා තියෙන්නේ daily urban use එකට කියලා. මෙන්න මේ විදිහට වාහනේ charging port එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගියාට පස්සේ වාහනේ මේ පිටිපස්සේ තියෙනවා මේ විදිහට lights. මෙතන තියෙනවා brake light එක. brake light එකත් එකම මේගොල්ලෝ මෙතන add කරලා තියෙනවා වාහනේ signal light එක. ඉතින් අර එකම segment එකකට තමයි මේගොල්ලෝ මේ brake light එකයි signal light එක add කරලා තියෙන්නේ. ඉතින් උඩට ගියන් පස්සේ මේ විදිහට තියෙනවා spoiler එක. spoiler එකත් එක්කම මෙතන පල්ලෙහා තියෙනවා center mounted brake light එක. මේ සාමාන්‍ය වාහනවලට පොඩ්ඩක් පොඩි මේ windshield එකත් එක්කම අපිට බලා ගන්න ඕන මෙතන පල්ලෙහා තියෙනවා BOW සමාගමේ logo එක. logo එකට යටින් තියෙනවා මේ boot එක open කරන button එක. ඉතින් ඔයගොල්ලෝ දෙපැත්තේ බලා ගන්න පුළුවන් මේ විදිහට reflectors දෙකක් තියෙනවා. ඉතින් මේ පල්ලෙහා තියෙන මේ කොටසෙන් මේ rear එකට හොඳ look එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ button එකෙන් වාහනේ boot එක open කරන්න පුළුවන්. open කරාම ඔයගොල්ලෝ පේනදී මෙතන තියෙනවා මේ වම් පැත්තේ මේ විදිහට portable charge එක. මේ charge එක ඔයගොල්ලෝ මේ BOW සමාගමේ මේ වාහනේ කරේදී ඔයගොල්ලන්ට දෙනවා. ඊට පස්සේ මෙතන ගත්තොත් මේ boot space එක බැලුවම ඔයාලට පේන්නේ පොඩ්ඩක් පොඩි කියලා. හැබැයි මට මේ boot space එක බැලුවම කියන්න පුළුවන් සාමාන්‍ය දෙන්නෙක්ගේ විතර බඩු දාන්න මෙතන ඉඩ තියෙනවා. ඔයාලට ඕන නම් මේ ඉස්සරහා තියෙන මේ seat එක ඉස්සරහට ෆෝල් කරලා මේ ස්පේස් එක තව වැඩි කරගන්න පුළුවන්. වාහනේ driver side එකේ door එකට හොඳ clean design එකක් වෙන විදිහට මේගොල්ලෝ මේ door එක design කරලා දෙනවා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ඔයගලන්ට මේ විදිහට colors තුනක් වෙන විදිහට තමයි මේගොල්ලෝ මෙතන මේක design කරලා තියෙන්නේ. මෙතන මුලින්ම ගත්තොත් මෙතන තියෙනවා window controls ටික. window controls එක පල්ලෙහාට අහම මෙතන තියෙනවා මේ වගේ ස්පේස් එකක්. ඔයාලට සාමාන්‍ය වතුර බෝතලයක් යන තව document වගේ මෙතන දාන්න පුළුවන්. ඉතින් එහා පැත්තට යන පස්සේ මේ වගේ තියෙනවා speaker එකක්. මේ driver side එකේ seat එක ගත්තොත් මේ seat එක හරියම comfortable. හොඳ leg room එකක් වගේම හොඳ head space එකක් මෙතන තියෙනවා. ඉතින් ගත්තොත් එහෙනම් මේ steering wheel එක ගොඩක් comfortable. ඒ වගේම හොඳ grip එකක් එන විදිහට තමයි මේගොල්ලෝ මේක design කරලා තියෙන්නේ. මේකේ දකුණු පැත්තේ ගත්තොත් එහෙනම් දකුණු පැත්තේ තියෙනවා media controls, වම් පැත්තේ තියෙනවා mode එක change කරන options ටික. වාහනේ wipe adjustment මේ විදිහට දකුණු පැත්තේ බලා ගන්න පුළුවන්. වම් පැත්තට බලා ගන්න පුළුවන් මේ වාහනේ light adjustment. ඊට පස්සේ ගත්තොත් එහෙනම් මේ වාහනේ airbags. මෙතන එක airbag එකක් තියෙනවා. ඒ වගේම මෙතන airbag එකක් තියෙනවා. ඉතින් in total airbags දෙකක් තියෙනවා. ඉතින් ගත්තොත් එහෙනම් මේ steering wheel ඉස්සරහාම තියෙනවා speedometer එක. digital speedometer එකක් තියෙන්නේ. speedometer එකත් එක්කම තියෙනවා මේ පැත්තේ මේ දකුණු පැත්තේ AC ventilation system එක
ඊට පස්සේ මෙතන මැද්ද තියෙනවා මේන් වෙන්ටිලේෂන් සිස්ටම් එක. ඒ වෙන්ටිලේෂන් සිස්ටම් එක මැද්ද බලා ගන්න පුළුවන්. මෙතන හසාඩ් ලයිට්ස් බටන් එක තියෙනවා. ඊට පස්සේ මෙතන වෙන්ටිලේෂන් සිස්ටම් කන්ට්‍රෝල්ස් එක බලා ගන්න පුළුවන්. මෙතන උඩින්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් 9 inch infotainment system එක. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි. සාමාන්‍ය වාහනයකට වඩා පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙතන මේ ඩ්‍රයිවර්ගේ පැසෙන්ජර්ගේ මේ සීට්ස් දෙක ගාව මෙතන ස්පේස් එක සෙපරේට්ලා නැහැ. එතන උඩට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් ගියර් නොබ් එක තියෙනවා. ගියර් නොබ් එකෙන් පස්සේ මෙතන ස්ටාර්ට් බටන් එක තියෙනවා. ස්ටාර්ට් බටන් එකට පල්ලෙහා මේ වගේ පොඩි කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට ඔයාගේ කී එක වගේ තියන්න පුළුවන්. එතනින් පස්සට ගියන් පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට හෑන්ඩ් බ්‍රේක් එක. මේ වාහනේ පිටිපස්සේ ගත්තොත් පිටිපස්සේ සීට්ස් ඉස්සරහා වගේම කම්ෆර්ටබල්. හැබැයි කියන්න මෙතන මේ පිටිපස්සේ ලෙග් රූම් එක චුට්ටක් අඩුයි. හැබැයි හෙඩ් ස්පේස් එක ඉස්සරහා වගේම තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙනම් අපි මෙතන මේ ඩෝ එකේ ඩිසයින් එක අර මම කලින් පෙන්නුවා වගේ මෙතන මේ විදිහට කලර්ස් තුනකින් මේගොල්ලෝ මේ ඩිසයින් කරලා තියෙනවා. මෙතන පල්ලෙහාම තියෙනවා ස්පීකර් එක, ඒ වගේම ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එක, ඒ වගේම මෙතන උඩ තියෙනවා වින්ඩෝ කන්ට්‍රෝල් එක. මේ වාහනේට තියෙන 19 වොට් ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එක. මේගොල්ලෝ කියන විදිහට මේ බැටරි එක සම්පූර්ණයෙන් charge කරන පැය 6ක් වගේ කාලයක් යනවා. ඉතින් මේ වාහනේ 100 නිව්ටන් මීටර් ටෝක් එක ජෙනරේට් කරනවා. වාහනේ රේන්ජ් එක ගත්තොත් එහෙම කිලෝමීටර් 220ක් වගේ එනවා. වාහනේ උපරිම වේගය පැයට කිලෝමීටර් 100ක් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේ මෝටර් එක ගත්තොත් එහෙම මෝටර් එක තියෙන්නේ 25 කිලෝවොට් මෝටර් එකක්. ඉතින් මේ වගේ ගොඩක් ෆීචර්ස් මේ වාහනේ එන්ජින් එකට මේගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. මේ වාහනේ වාසිකතු පළවෙනි වාසිය දින මම දකින්නේ ideal for city drives. දෙවෙනි වාසිය තමයි practical and simple 4-seat cabin. තුන්වෙනි වාසිය තමයි low running costs. මේ වාහනේ තියෙන අවාසිය මම දකිනවා මේකේ තියෙන limited boot space එක, limited top speed එක. මේ වාහනේ ලංකාවට කියන authorized dealer තමයි Browns. ඉතින් අද මම මේ අරගෙන ආපු vehicle එකට මම rating එකක් දෙනවා. exterior design එකට මම 5න් 4ක් දෙනවා. interior design, performance, safety and technology, transmission ඒ වගේම ride quality එකටත් මම 5න් 4ක් දෙනවා. ඉතින් overall rating එකට මම දෙන්නේ 5න් 4ක්. මේ වාහනයකින් රිටන් රිවිව් එක අපි අපේ motorguide.lk වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් ඒ රිවිව් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වාහනේ dimensions, price වගේ ගොඩක් දේවල්. ඉතින් ඔයාටත් මේ වාහනේ ගන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා අපේ වෙබ්සයිට් එකේ තියෙන lead form එක පුරවලා submit කරන්න. අපේ team එක contact කරලා buying inquiries handle කරලා දෙනවා. අද අපි මේ ගෙනාපු වීඩියෝ එකක් කැමති වෙනවා නම් පල්ලෙහාන් like එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේ තමයි අපිව social media channels වල Instagram, TikTok සහ Facebook කියන social media වල follow කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් motorguide review එකක් අපි හම්බෙමු. එතක අපි අපෙන් සමු ගන්නවා.